ගොඩක් ආදරෙන් පිළිගන්න ලහිරු සහ හැන්ඩ්‍රේ ඒකලංගේ විවාහ මංගල උත්සවයේ දෙවෙනි කොටස. මොකද අවුරුදු දෙකමාරකට කලින් ඒකලං විවාහ වුණා. ඔහුවා දෙවියන්ගේ ආශිර්වාදය උද. එතන දැන් අවුරුදු දෙකමාරක් වෙලා නමුත් ඒකලං සැලසුම් කරලා තියෙනවා ඒකලංගේ යාළුවන්ට සහ නෑදෑ හිතවතුන්ට පොඩි පාටි එකක් දෙන්න. ඉතින් ඒක නිසා තමයි මෙතෙන්ට ඒකලං ඒක arrange කරලා තියෙන්නේ. ඔයගලන්ට invite කරලා තියෙන්නේ. එතන ඒ දෙන්න වෙනුවෙන් ඔයගලන් හැමෝටම thank you කියනවා. ආපු එකට සවිතරක් නෙමෙයි ගොඩක් සතුටින් පිළිගන්නවා මේ පාටි එක සඳහා. එතන ඒගොල්ලන් දැනටම ඒගොල්ලන් নমස්කාර කරන යෙහෝවා දෙවි. එතන ඒගොල්ලන් යෙහෝවා දෙවිගේ ආශිර්වාදය උඩ මේ වෙනකන් දේවල් කරගෙන යනවා. ලහිරු එතන සහ සිස්ටර් ඇන්ඩ්‍රියා එතන මේ වෙඩින් එකේ ඒ කියන්නේ මේ පාටි එකේ ඉස්සරහට වැඩ කටයුතු හොඳින් කරගෙන යන්න ලහිරු රික්වෙස්ට් කරලා තියෙනවා යෙහෝවාගේ ආශිර්වාදය ඕන කියන එක. ඉතින් ඒක නිසා අපි හිතුවා ස්ටාර්ට් කරන්න කලින් යෙහෝවාගේ උදව්ව ඉල්ලලා පොඩි ප්‍රේ එකක් කරන්න. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒකට හවු වෙන්න. Ni
මහත්මයාණනි අපි මුලින්ම ඔබට ගෞරවය ප්‍රශංසාව දෙන්න කැමතියි. මොකද ඔයා තමයි මේ විශ්වයේ බලවත්ම දෙවි. සමහරවිට නමස්කාර කරන්න ලැබීම ගැන අපි ගොඩාක් සතුටු වෙනවා වරදී. සමහරවිට අපි දන්නවා සන්තෝෂණක් වෙනවා. ඒක නිසා අපි හැමෝටම සතුටු වෙන්න අවස්ථාවක් දීලා තියෙනවා මේ වෙලාවේ. සහෝදර ලහිරු අයියා ඉතින් ඒකලන්ගේ දෙවියන්ගේ පාටියක අපි හැමෝටම ඉන්වයිට් කරලා තියෙනවා. ඉතින් මේවා දෙවියන් මේ වැඩේ හොඳට කරන්න ආශිර්වාද වුණේ. ඒ නිසා වාගේ උපකාරය සමාජපේන දෙන්නේ මේ කටයුතු ආව ගෞරවයෙන් පත් වෙන විදිහට කරන්නේ. සාය වගේ මේකලන්ගේ මැරේජ් ලයිෆ් එක තවත් හොඳින් ගත කරන්නේ සහ ආදීනකේ මඟ පෙන්වීම ප්‍රතිපත්තිවලට අනුව ඉස්සරහට දේවල් කරන්නේ ඒ දෙන්නට ඔයාගේ ආශිර්වාදය දෙන්න කියලා. ඉතින් දැන්ටමත් ඒගොල්ලන් අවුරුදු එකමාරක් හරිම සතුටින් දේවල් කරනවා. ඉතින් මේ සතුට දිගටම තියාගන්න ඔයාගේ ආශිර්වාදය ඉල්ලමි. මේ වැඩසටහන ඉදිරි වැඩ කටයුතු වලට ඔයාගේ උදව් ඉල්ලමි. දැන් මේ ආත්මය ඔප්පු කරන්නේ ජේසුගේ නාමයෙන්.